ජනාධිපති අරමුදල හරහා මේ විදේශ ශ්‍රමිකයන්ගේ දරුවන්ට ලබා දෙන මෙම ශිෂ්‍යාධාර සම්බන්ධව මේ ශිෂ්‍යත්ව සම්බන්ධව අපි දැන් කතා කරන්නට අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. විශේෂයෙන් අපි දකිනවා පසුගිය කාලේ සිද්ධ වෙච්ච මේ දේශපාලන පරිවර්තනයේ කොටසක් විදිහට තමයි අපි මේ තීරණය දිහා අපි දකින්නේ. විශේෂයෙන් ගත්තොත් එimhe ජනාධිපති අරමුදල කියලා කියන්නේ ඇත්තටම ජනතාවගේ අයිතියක් වෙන්න ඕන දෙයක්. මේක වරප්‍රසාදයක් නෙමෙයි. දැන් අපි දකිනවා මේක ජනතාවගේ අයිතියක් විදිහට ක්‍රමානුකූලව පරිවර්තන වෙමින් පවතිනවා. නමුත් අපි දැක්ක පසුගිය කාලවකවානු තුළ එක දේශපාලකයෝ ඒ වගේම ගත්තොත් එක ඉතාමත් බලවත් පුද්ගලයෝ කොහොමද මේ අරමුදල අවභාවිතා කරා කියන එක සම්බන්ධව විවිධ තැන්වලදී විශේෂයෙන් පාර්ලිමේන්තුව ඇතුළු විවිධ ස්ථානවලදී මේ සම්බන්ධව සාකච්ඡාවට කතිකාවට ලක් වුණා. නමුත් අපි විශ්වාස කරනවා දැන් ඒ යුගයේ අවසන් දැන් අපි ජනතාවට ජනතාවාදී පාලනයක් ඉදිරිපත් කරලා තියෙන මේ මොහොතේදී අපි දකිනවා මෙම වැඩසටහන හරහත් ඒ වගේම අපි බලයට පත් වුණාන් පස්සේ සිද්ධ වෙච්ච විවිධ දේවල් හරහත් ජනතාවට විවිධ ප්‍රතිලාභ ලැබෙන අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඉතින් තමයි අපි දකින්නේ විශේෂයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ වගේම විශ්වවිද්‍යාල ඒ වගේම වෘත්තීය පුහුණු ලබන මේ සිසුන්ට මේ දුවල පුතාලට රුපියල් 5000 7000 8000 යටි මෙම මුදල ලබා දීම කියලා කියන්නේ මාසිකව ඉතාමත් වැදගත් දෙයක්. විශේෂයෙන් අපි දන්නවා යම්කිසි පුද්ගලයෙක් විදේශ රැකියාව සඳහා පිට රටකට ගිහිල්ලා ඒ රටේ යම්කිසි ප්‍රශ්න ගැටලු වලට අපදාවකට අනතුරකට මුහුණ දෙනවා නම් ඒ අදාළ කෙනාගේ පඩිය ඒ ගෙදරට නිසි පරිදි ලැබෙන්නේ නැත්නම් අපි දන්නවා ඒ අදාළ පවුලට යම්කිසි ප්‍රශ්න ගැටලුවක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ පවුල අඩපණ වෙනවා. ඉතින් එතනදී ඒ ළමයින්ගේ සිසුන්ගේ අධ්‍යාපන අයිතිය කියන එක කිසිසේත්ම උල්ලංඝනය වෙන්න අපිට දෙන්න බෑ. විශේෂයෙන් යම්කිසි ආපදාවක් වෙන්න පුළුවන්, යම්කිසි අනතුරක් වෙන්න පුළුවන්, සමහර විට සිරගත වීම වෙන්න පුළුවන්. මේ වගේ විවිධ අවස්ථාවලදී මෙම ළමයින්ගේ සිසුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් අපි දකිනවා මේක ඇවිල්ලා අපි පරිබෙරස් කර යුතුයි. ඒකට අදාළ බිම දැන් සකස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි 1 සිට. එතකොට මේක ඇවිල්ලා සුවිශේෂී දෙයක්. විශේෂයෙන් ඒක විශේෂයෙන්ම යලි වතාවත් සඳහන් කරන්නට කැමති. මේ අවුරුද්දේ ජනවාරි 2025 ජනවාරි 1 සිට මේක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් කුමන හෝ පුද්ගලයෙක් මේ වගේ ප්‍රශ්න ගැටළු වලට මේ ජනවාරි 1 සිට මුහුණ දීලා තිබුණා නම් ඒ සියලු දෙනාගේම ළමයින්ට අයිතියක් තියෙනවා මේ සම්බන්ධව ඇදුම්පත් ඉදිරිපත් කරන්න. අපි දකිනවා මේක සුවිශේෂ දෙයක්. ඒ වගේම තමයි මගේ ශ්‍රේෂ්ඨට අදාළ නොවුනත් මම ත්‍රිකුණාමල දිස්ත්‍රික් නියෝජනය කරන අමාත්‍යවරයා විදියට මම දකිනවා විශේෂයෙන් දීවර පවුල් වලටත් මේක අදාළ වෙනවා කියන එක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ නිසා අපේ රටේ ආර්ථිකයට ඉතාමත් සුවිශේෂී ලෙස දායකත්ව දෙන ඒ වගේම විදේශ විනිමය අපේ රටට එක අතක අරන් එන අනිත් අතක ගත්තොත් එහෙනම් විදේශ විනිමය රටෙන් පිටට යන එක වළක්වන ඒ වගේම දීවර ශ්‍රේෂ්ඨ ගත්තත් විදේශ විනිමය මේ රටට ගේන ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨයක්. ඒ නිසා මේ වගේ මේ ශ්‍රේෂ්ඨ දෙකටම අදාළව මේ ශිෂ්‍යාධාර ලබා දීම කියලා කියන්නේ ඉතාමත් වටිනා දෙයක්.